ජීවිතේ අපි ගෙවනකොට විවිධ අවස්ථාවන් අපි ගෙවනවා. ළමා කාලය, තරුණ කාලය, මැදිවිය ඊට අමතරව අන්තිම කාලය වයසට ගියාට පස්සේ ගෙවන ජීවිතය. මේ ගෙවන කාල පරාස විවිධ හැලහැප්පිලීම් වලට මිනිස්සු මුහුණ දෙනවා. අපි හැම දෙනාගේම ජීවිතේ එමයයි. අපි හැම දෙනාටමත් එමයයි. ඒ නිසා මේ කියන කාරණා වැදගත් වෙයුවට. ඔබ දන්නවද දවසක් දෙවියන්ට හිතෙනවා ආයුෂ බෙදන්න. දෙවියෝ ආයුෂ බෙදන්න හිතනකොට ආයුෂ කොටස් දෙකකට බෙදෙනවා. සම්පූර්ණ ආයුෂ ප්‍රමාණය කොටස් දෙකකට බෙදෙනවා. අපි හිතමුකෝ මෙහෙම 100ක් නම් ඒක 50 වශයෙන් කොටස් දෙකයි. ඒ කොටසෙන් භාගයක්ම මිනිස්සුන්ට දෙනවා. ඊතුරු භාගය කොටස් 3කට බෙදලා කොටස් 3කට දෙනවා. පළවෙනි කොටස බෙදලා ඉස්සරෝම දෙනවා හරකට. දෙවෙනි කොටස බෙදලා දෙනවා බල්ලට. තුන්වෙනි කොටස බෙදලා දෙනවා බස්සට ඉවත් බකමූණට. මිනිස්සු මේ ආයුෂ ගෙවාගෙන යනකොට පළවෙනි ආයුෂ ප්‍රමාණය මිනිස්සුන්ගේ හරිම ලස්සනයි. හරිම සුන්දරයි. මිනිස්සුන්ට දැනෙනවා ඒ කාලය හරි හොඳට ගෙවිලා යනවා. සෙල්ලම් කරනවා, ඉස්කෝලේ යනවා, ගෙන ගන්නවා, ඇවිදිනවා, සින්දු කියනවා, විනෝද වෙනවා. ඔය අතරතුර ඉන්නකොට තරුණ වියට ලැබෙනවා. ඒ තරුණ කාලේ හැඟීම් එකතු කරගන්නවා, ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියක් වෙනවා. මේ ජීවිතේ හරියට ගෙවාගෙන යනවා. ගෙවාගෙන යනකොට ඒ කාලේ හරියට ලොකු බරපතලක් දැනෙන්නේ නැහැ, වගකීම් දැනෙන්නේ නැහැ. එහෙමයි ජීවිතේ ගෙවන්නේ. මේ ගෙවන්නේ මිනිස්සුන්ගේ ආයුෂ. සමහර වෙලාවට ගෙදරක අම්මා කෙනෙක් තමන්ගේ ආදරණීය දුවට කිව්වොත් මේ ගේ අතු ගන්න සමහරට හිතෙරි දෙන්න පුළුවන්. මොනවද මන් දන්නේ අප්පා. මේ අම්මා මන් නිකන් ඉනවා පේන්න බෑ. වැඩමයි කියන්නේ. සමහරට කියන්න පුළුවන්. එහෙම දුවලා ඇති. පුතෙකුට කිව්වොත් එහෙම මේ තරුණ 18 20ක දරුවෙකුට කඩේකට ගිහින් මොනවා හරි සීනි 250ක් එළවලුවක් වට්ටක කෑල්ලක් ගේන්න කියලා කිව්වොත් ගෙනේද? නෑ. අනේ මට නම් බෑ ඔක ගේන්න යන්න. අම්මම ගිහිල්ලා ගෙන්නලා එච්චයි බෑ. සමහරට එහෙම කියන දූවරු, එහෙම කියන පුතාලා මේ ඉන්න අම්මලාටත් ඇති. එහෙම තමයි ඔය මනුස්ස ආයුෂ ගෙවන පළවෙනි කාලය. ටික කාලයක් යනකොට දෙවෙනි ආයුෂ දෙනවනේ. දෙවෙනි ආයුෂ දුන්නේ කාටද? ඒ ආයුෂ දුන්නේ හරකට. හරකගේ ස්වභාවය තමයි අනුන්ගේ බර අදින එක. දැන් හරකට ආයුෂ දෙනකොට දෙවියෝ හරක කියනවා අනේ මට නම් ඔච්චර එපා අප්පා. ටිකක් තිබ්බොත් එහෙම කියලා ඊතුරු ආයුෂට ඔය ඉල්ලන කාට හරි දෙන්න කියලා කියනවා. එහෙම කියනකොට ඕක ආරංචි වෙනවා මිනිස්සුන්ට. මිනිස්සු කියලා කියන්නේ ඉතින් දන්නවනේ නේ. කොච්චර දුන්නත් මදි. දෙන්නේ මොනවද? ඕන එකක් ගන්න. ඒක මිනිස්සුන්ගේ ස්වභාවය. දැන් දෙවෙනි ආයුෂ ප්‍රමාණය විඳගෙන යනකොට ඉල්ලනවනේ මිනිස්සු දෙවියෝ එකක් දෙනවා. ඒක දෙනකොට තුන්වෙනි ආයුෂ කොටසක් දෙනකොට හතරවෙනි ආයුෂ කොටසත් ඒ සත්ත්ව කොටසෙන් ඒගොල්ලෝ කියන මට නම් එපා. ඔච්චර ඕනේ අපිට. ඉල්ලන කෙනෙකුට දෙන්න. මිනිස්සු ඒ හැම දිනාගෙම ඉතුරු වෙන කොටස් ටික ඉල්ලගත්තා. බලන්නකො මිනිස්සුන්ගේ ස්වභාවය. දැන් ඔන්න දෙවෙනි ආයුෂ ප්‍රමාණය වින්දනය කරන කාගේ ආයුෂද? හරකගේ ආයුෂ. ගෙවාගෙන යනකොට එදා ගෙදර වැඩ කරන්න බෑ කියපු දුව එදා කඩේට ගිහිල්ලා බඩු ගේන්න බෑ කියපු පුතා උස්සන බර කන්ද දැක්කාම නේද සමහර විට නෝනත් එල්ලගෙන දරුවොත් අරගෙන බඩු මල්ලකුත් කර ගහගෙන
හැන්දෑවට ගෙදරින් හැටි බලන්නකො. එදා මොනවත්ම බෑ කියපු කෙනා ඇත්තටම ජීවිතේ ඒ වයසේ එනකොට කසාද බැඳලා ඔබ බර අදිනවද නැද්ද? අදිනවමයි. මේ අවශ්‍ය අපිට ගෙවන්න වෙනවද නැද්ද? ගෙවන්න. ඊළඟ අවශ්‍ය දෙන්නේ බල්ලටනේ. බල්ලත් එපා කිව්වනේ. කොටසයි ගත්තේ. මිනිස්සු ඒකත් ඉල්ලගත්තා. ඇත්තටම ගෙදරක අපි බල්ලෙක් ඇති කරන්නේ ඇත්තටම ඇති කරන්නේ ආරක්ෂාවට. හිතන්නකො ඔබට මෙහිම ඔය වයස් කාණ්ඩේ වනට ඔබ මැදිවියත් සමහරට ගෙවලා. ඔබේ දරුවොත් ලොකු වෙලා. සමහරට මුණුබුරොත් ඉන්න පුළුවන්. ඒ ඉන්න කාලේ එනකොට ඔන්න අර බල්ලා අවශ්‍ය එපා කියපු ටිකත් අරගත්තට පස්සේ එනව දිග නිවාඩුවක්. ලෝන් වීකෙන්ඩ් කියන්නේ එහෙම එකක් එනවා. ඒ වීකෙන්ඩ් එක ආවහම දිග නිවාඩුව ආවහම අපේ ඇත්තටම පුරුදු වෙලා තියෙන්නේ මොනවටද? ඇත්තටම පුරුදු වෙලා තියෙන්නේ වන්දනාව යන්න. එහෙම නැත්තම් විනෝද චාරිකාවක් යන්න. ඔයාලට තේරෙන විදිහට කිව්වොත් නම් ට්‍රිප් එකක් තමයි. එහෙම යන්න යනකොට ඒ ගෙදර ඉන්න වැඩිහිටියන්ට මොකද වෙන්නේ? දවස් 3-4ක් නතර වෙන්නත් එක්කනේ යන්නේ. එතකොට ඉතින් බෙහෙත් බොන අය ඉන්නවනම් විවිධ විවිධ රෝගා තියෙන අය ඉන්නවනම් ඇවිද ගන්න බැරි ඉන්නවනම් කඳුල නගින්න බැරි ඉන්නවනම් බිම ඉඳ ගන්න බැරි අය ඉන්නවනම් වයසට යනකොට වෙන දේ නේද? එහෙම අය ගෙදර තියලා යනවා. කියනවා ඉතින් අම්මා නැත්තම් තාත්තා ඔය දෙන්න ඉඳ දවස් 3-4ක් අපි ගිහිල්ලා එන්න යන ගමනක් නේ මේක. බේතුත් තරම් තියෙනවා. ඉතින් නගින්නත් තියෙනවා. අසනීපත් වෙයි. ඒ හින්දා යන්නත් බෑ. පහසුකමුත් අඩුයිනේ. ඔය දෙන්න ගෙදර චුට්ටක් ඉන්න. මොනවත් ඉල්ලන්න යන්න එපා. අහලපාල කඩයක් තිබුණොත් මං කඩේට කියලාත් යන්න. ඕන දෙයක් ගන්න බිල් ගෙවන්නත් එපා කියනවා. එහෙම කියලා සමහර විට ගෙදර අල්මාරියේ යතුරු විතරක් කරා යන්නත් බැරි නෑ. එහෙම ගිහිල්ලා යනකොට අර වීකෙන්ඩ් එක ගෙවලා ඒගොල්ලෝ ගිහිල්ලා එනකොට කියනවා අම්මා චුට්ටක් හැන්දෑවට ලයිට් දාලා තියන්න. බල්ලා බිරුව චුට්ටක් බලන්න. එහෙම කියලා කියනකොට ඇත්තට මොකද කරන්නේ? රෑ වෙනකොට ලයිට් ටික දාලා බල්ලා චුට්ටක් බිරුවොත් ඇත්තටම ගෙදර තියෙන ජනේලයක් හරි අරලා බලලා දරුවෝ එනකන් ගේමර කරනවා. එහෙම කාලයක් අපිටත් එනවා. ඊළඟ අවශ්‍ය බෙදන්නේ කාටද? බස්සට. බස්සා ඉතින් උත්තර දෙන හැටි අපි දන්නවනේ නේද? ඔය තරුණ දරුවෝ නැත්තම් ඔබේ දරුවෝ වැඩක් කරන තැනකට ගිහිල්ලා ඌ කොහොම නෙවෙයි මේක මෙහෙමයි කරන්න කියලා කියන්න. අනේ ඒවා ඒ කාලේ. දැන් කාලේ එහෙම නෑ. චුට්ටක් පැත්තකට වෙලා ඉන්නකො මේ මේක කරගන්න. මොකද වෙන්නේ? බස්සා උත්තර දෙන්නේ කියලා. අරම කියනකොට කිව්වා පැත්තකට ගිහින් ඉඳගත්තා. බෙහෙත් බිව්වද කියලා හයි. කියයි පැත්තකට වෙලා ඉඳී. කෑවද කියලා හයි. කියයි පැත්තකට වෙලා ඉඳී. මේ අවශ්‍යයත් ගෙවන්න වෙනවා. මතක තියාගන්න. අන්තිම අවශ්‍ය ගෙවනකොට ඔබ එක තැනක පුටුවකට වෙලා ඉඳී. ඔබට මතක් වෙන්නේ එක තැනකට වෙලා ඉන්නකොට අර අතීතයේ ඔබ කරපු දේවල්මයි. මතක තියාගන්න. අතීතයේ ලස්සන නැත්තම්, අතීතයේ සුන්දර නැත්තම්, අතීතයේ පීතුරු නැත්තම්, අතීතයේ කුසල් වලින් පිරෙලා නැත්තම්, අතීතයේ යහපත් දේවල් වල නොපිරුණා නම්, අතීතයේ යහපත් දේවල් කරගන්න බැරි වුණා නම් ඇත්තටම මතක් වෙන්නේ මොනවද ඔබට? ඒ නිසා මේ වර්තමානයේ යහපත් වෙන්න අතීතයේ කරපු දේවල් යහපත් කරගන්න ඕනේ. ජීවිතේ කවදා හරි ඔබට මේ ආශ වින්දනය කරන්න සිද්ධ වෙනවාමයි. ඒ ආශ වින්දනය කරන දවස එනකොට මතක තියාගන්න සොඳුරු සිතුවිලි වලින් පිරිච්ච අතීතයක් ඔබ පුරවාගෙන හිටියොත් මේ මොහොත වර්තමානයත් ඇත්තටම සොඳුරු වෙනවා. ඒ නිසා සොඳුරු අතීතයක් මිනිසෙකුගේ සොඳුරු වර්තමානයක් සහ සොඳුරු අතීතයක් ගෙන දෙනවාමයි. ඔබට සොඳුරු සහිත වර්තමානයකුත් අනාගතයකුත් හිමිවේවා. ඔබේ අතීතයේ ඇත්තටම යහපත් වේවා. හැම දිනකට තිරුවන් සරණයි.